දැන් ඊළඟ ගැටලුව බොහෝ දෙනෙක් කතා කරනවානේ අපිට ලැබෙන වීසා එක මොකක්ද? මේ ශිෂ්‍යයින් අධ්‍යාපන ලබන ශිෂ්‍යයින්ට, ඒ කියන්නේ උසස් අධ්‍යාපන ආයතන ලබන ශිෂ්‍යයින්ට ෆැමිලි සිටින අයට ලැබෙන වීසා කැටගරි එක මොකක්ද? සාමාන්‍ය මෙහෙමයි බැචලර් එකක් හරි මාස්ටර් එකකට හරි ඇප්ලයි කරනවා නම් අවුරුදු 2 සීමාවේ ඉඳගෙන හෝ ඊට වඩා යනවා නම් එයාට අනිවාර්යයෙන්ම ඒ පර්මිට් වීසා එකකට ඒ වීසා රෙසිඩන්ස් පර්මිට් එක හම්බ වෙනවා. ෆැමිලි එකටම ඒ පර්මිට් එක හම්බ වෙනවා. එතකොට අර තියෙන ගැටලු ගොඩාක් निराකරණය වෙනවා. මෙහෙට ආවහම රැකියා ප්‍රශ්නය වුණත් බලපෑම අඩු වෙනවා අර මම අර කලින් කියපු බෙනිෆිට් අවස්ථාවත් එක්ක. එතකොට ඒ පැත්තට ඔයා ෆෝකස් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ පර්මිට් වීසා එකක් තමයි මම රෙකමන්ඩ් කරන්නේ. සහ මගේ ආයතනයෙන් දැනට 99%ක්ම 95%ක්ම ඒ පර්මිට් තමයි අපි ස්ටුඩන්ට්ස් ලව මෙහෙට අරන් ඇවිල්ලා තියෙන්නේ. එඩ්කෝ ආයතනයේ මඟ පෙන්වීම යටතේ ඒ වීසා කැටගරි එකකින් ඇවිල්ලා මේ රටේ සාර්ථක වෙච්ච තවත් කෙනෙක් මේ. මම සොනාලි චතුරික. මම ශ්‍රී ලංකාවේ සිටියේදී ප්‍රාථමික ගුරුවරියක් විදියට ජාත්‍යන්තර පාසලක සේවය කරා. ඒ අතරවාරයේදී මට හිතෙනවා මම මගේ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත විය යුතුයි කියලා. ඒ අනුව මගේ මිතුරෙකුගේ මාර්ගයෙන් මට දැනගන්නට හම්බ වෙනවා ෆින්ලන්තය පිළිබඳව සහ ඒ පිළිබඳ උපදේශනයක් ලබා ගත හැකි ආයතනයක් වන එඩ්ගෝ ආයතනය සහ ඒ අධිපතිතුමන් වන මිස්ටර් දිල්රුක් ගැන. ඒ අනුව මම මිස්ටර් දිල්රුක්ට කතා කරායින් පස්සේ මගේ සියලුම ප්‍රශ්න සහ මගේ අවශ්‍යතාවය ඉදිරිපත් කරාට පස්සේ ඔහු විසින් මට පැහැදිලි කරනවා ඇයි මම ෆින්ලන්තය මගේ උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත යුත්තේ කියලා. ඒ අනුව මං මිස්ටර් දිල්රුක් එක්ක කතා කරලා මගේ ප්‍රශ්න සියල්ලම විසඳගත්තට පස්සේ මම එනවා තීරණයකට ඔව් මගේ උසස් අධ්‍යාපනය සඳහා හොඳම රට ෆින්ලන්තය තමයි කියලා. මගේ වෘත්තියටම අදාළ උපාධි පාඨමාලාවක් තෝරා ගන්න මිස්ටර් දිල්රුක් විසින් ලබා දුන්න උපදේශනය අති විශිෂ්ටයි. මේ වන විට මම තුර්ක විශ්වවිද්‍යාලයේ Social Services and Early Childhood යන ඩිග්‍රී පාඨමාලාව ධාරමින් පවතිනවා. ඒ අනුව ෆින්ලන්තයට පැමිණීමටත් ආවයින් පස්සේ රැකියාවක් සොයාගෙන වර්ක් වීසා එකට මාරු වීම දක්වාත් මිස්ටර් දිල්රුක් ලැබුණු සහාය අති විශිෂ්ටයි. ඒ විතරක් නෙමෙයි ඕනෑම අවස්ථාවක ඔහු අපි වෙනුවෙන් උදව් කිරීමට ඉදිරිපත් වීම මේ වෙලාවේ අගය කළ යුතුමයි. දැන් මම ෆින්ලන්තයට ඇවිල්ලා අවුරුදු 2කට අධික කාලයක් වෙනවා. තා කෙටි කාලයකින් නැවතත් ශ්‍රී ලංකාව බලා රුවකට යාමට සූදානම්ව සිටිනවා. ඉතින් මගේ ෆින්ලන්තයේ කරා පැමිණි සාර්ථක ගමනේදී පිටුපසම සිටින එඩ්ගෝ ආයතනයට මගේ උණුසුම් සුබ පැතුම්.